guys, welcome back to my YouTube channel. මම හිතනවා ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඇති කියලා. අද vlog එකේ ගැන ආවේ කොහොමද අපි හරියට vision board එකක් හදන්නේ කියලා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාවත් සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. 2026 අවුරුද්දත් ඉතින් පටන් ගත්තා. ඉතින් මම හිතුවා මගේ vision board එක අද හදන්න ඕනි කියලා. එහෙනම් අද අපි වීඩියෝ එකට යන් කොහොමද මගේ vision board එක හැදෙන්නේ කියලා බලන්න අද. මේ තියෙන මම ජර්නල් එකට ගෙන අප ස්ටිකර්ස් ටිකක්. ඉතින් මට මේක හිතුණා පොඩි පොඩි ටිකක් අපලා විෂන් බෝඩ් එකේ අලවන්න චුටි චුටි තැන්වල. මේ තියෙන මම printers එකෙන් download කරලා print කරගත්තු ටිකක් මගේ විෂන් බෝඩ් එකේ. මට ඕනිම ටික තමයි මම print කරගත්තේ. මම Canva එකෙන් edit කරා මෙන්න මේ විදිහට A4 size කොලයකට. ඉතින් මේක තමයි තියෙන්නේ. මේක මම ඕනෙම ටික විතරයි කියන්නේ මට ලබන අවුරුද්දට නැත්තම් මේ අවුරුද්දට මගේ විෂන් බෝඩ් එකට මට ඕනෙම ටික විතරයි මම ඩවුන්ලෝඩ් කරගෙන print out ගත්තේ. ඉතින් මෙන්න මේ වගේ මම පොඩි අයිඩියා ටිකක් ගත්තා. මොකද මම first time තමයි විෂන් බෝඩ් එකක් හදන්නේ. ඒ කියන්නේ මම first time තමයි මෙන්න මේ වගේ print කරලා විෂන් බෝඩ් එකක් හදන්නේ. මේකට ගොඩාක් වෙලාවට අපි හිතනවා මේකට ලිමිට් එකක් ඕනේ, අපේ හිනට ලිමිට් එකක් ඕනේ කියලා. හැබැයි මේකට ලිමිට් එකක් ඕනේ නැහැ. ඔයගොල්ලන්ට අවුරුද්ද මැදදී වගේ ඔයගොල්ලන්ට කැමති දෙයක් නැත්තම් ඔයගොල්ලන්ට මේ අවුරුද්ද කොහොම හරි කරන්න ඕනි දෙයක් තියෙනවා නම් ඒක උනත් අපේ විෂන් බෝඩ් එකට දාගන්න පුළුවන්. ඉතින් ඔයා first time නම් විෂන් බෝඩ් එකක් හදන්නේ මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. එහෙනම් ඉස්සරහට අපි බලමු විෂන් බෝඩ් එක කොහොමද හැදෙන්නේ කියලා. ඉතින් බෝඩ් එකක් විදියට මම මේක ගත්තා. මේ විෂල් බෝඩ් එක තමයි ඉස්සෙල්ලාම මම ගත්තේ. ඒක නමලා, ඒ කියන්නේ දෙපැත්තට නමලා බෝඩ් එකක් විදියට තමයි මම හදාගන්නේ. ඊට පස්සේ මට ඕන කරනවා සුදු A4 මේකේ වටේට අලවන්න. ඒ හින්දා මම ඒකට සුදු A4 කොළ 3ක් ගත්තා. එහෙනම් අපි දැන් මේ ටික කට් කරගෙන ඉමු. මේ සුදු පාට තීරු වලින් තමයි කට් කරගන්න ඕනේ. මේක දැන් එක සමානව තිබ්බට මම පහලින් කට් කරගන්නවා ආයේ. මොකද කියනවා නම් එක සමානව තිබ්බාම අර ලස්සනට එක විදිහට අලව ගන්න ඕන උනාට අර පැත්තෙන් අලව ගන්න බෑනේ. ඒ හින්දා මම පුළුවන් තරම් මේක කපලා ඕන නැති කොටස් ආයේ අයින් කරනවා මේකේ. හරි, දැන් මම මේ ටික කට් කරගත්තා. මේ තියෙන මේ ටික ඉතින් මම මේ වගේ ස්ටිකර්ස් ටිකකුත් මගේ විෂන් බෝඩ් එකට ඇඩ් කරනවා. මේ ටික වෙනම කපා ගන්න ඕනේ පොඩි පොඩියට. ඒ කියන්නේ මේක හොම් මලවන්නේ. අපි ලස්සනට මේක කට් කර ගන්න ඕනේ. ඉතින් දැන් අපි විෂන් බෝඩ් එකේ බෝඩ් එක හදාගමු. මේකට ඔයාලට කැමති එකක් ගන්න පුළුවන්. ඔයාලා හිතනවා නම් මේකට විෂන් බෝඩ් එකක් ඕන කියලා නැහැ. ඔයාලට විසික් කරන මොකක් හරි තියෙනවා නම් ඔය කාඩ්බෝඩ් කෑල්ලක් වගේ තියෙනවා නම් ඒත් කමක් නැහැ. මේක වැහෙන්නනේ අලවන්නේ අපි සාමාන්‍යයෙන්. ඔයාලට මේකත් තියෙනවා නම් හරි ලේසි. ඉතින් ඔයාලා කැමති විදිහට මේක ඔයගොල්ලොන්ට කස්ටමයිස් කරලා ඔයාලට කැමති ප්‍රමාණයට හදාගන්න පුළුවන්. මෙන්න මේ වගේ මම හදාගන්නවා වගේ. හරි, දැන් මම මේක අලවගෙන නම් ඉවරයි. ඊට පස්සේ තියෙන ඔයගොල්ලන්ට මේකෙන් පොඩි රූලක් අරගෙන ඔයාලට කැමති ප්‍රමාණයට අඩුවෙන් මැනගෙන මෙන්න මේ වගේ වටේට කොටුවක් ගහ ගන්න ඕන ඔයගොල්ලෝ. ඔයාලා ගන්න සයිස් එක අනුව ඔයාලට කැමති විදිහට, කියන්නේ මම නම් ගත්තේ සෙන්ටිමීටර් 3 ගානේ. ඔයා කැමති සයිස් එකට අරගෙන ඔයාලට පුළුවන් පැති 4ටම ඉරි ගහලා කොටුවක් විදිහට හදාගන්න මේක. අන්න ඒ ඉරි ගහපු ටිකට තමයි අපි සුදු පාට A4 කොළ අලවන්න ඉන්නේ. එහෙනම් ඔයගොල්ලන්ට වටේටම ගහගත්තාට පස්සේ කොටුවක් විදිහට ඔයගොල්ලන්ට අලවන්නත් හරිම ලේසි, පිළිවෙලට අලව ගන්නත් හරිම ලේසියට පුළුවන් වෙනවා.
විදිහට චුට්ටක් තියලා බැලුවා ලස්සනට එනවාද කියලා බලන්න. ඇත්තටම මේක හරිම ඊස්තටික් වයිබ් එකට එනවා. එහෙනම් දැන් අපි මේක අලව ගන්න පටන් ගමු. ඉතින් මම ඉස්සෙල්ලාම තියලා බලනවා මෙතන මේක හරියයිද කියලා. එතනට ඒක හරියන හින්දා මම මේක දැන් අලව ගන්නවා මෙතනට. මේ තියෙන්නේ මම ඊස්තටික් වයිබ් එක නැත්නම් කාම් ඊස්තටික් වයිබ් එකට මගේ රූම් එකේ තියෙන එක කෝන් එකක් නැත්නම් මගේ ස්ටඩි ටේබල් එක හදාගන්න විදිය තමයි ලබන අවුරුද්දට නැත්නම් මේ අවුරුද්දට තියෙන විදිය තමයි ඒක. ඊට පස්සේ මගේ බෙඩ්රූම් එකේ තියෙන බෙඩ් එක බෙඩ් ඒරියා එක ලස්සනට හදාගන්න එක තමයි ඊළඟ එක. පොඩියට රූම් එකේ පොඩි කෝසි ටයිප් එක නැත්නම් කෝසි වයිබ් එකට හරියන තැනක් හදන්න තමයි ඉන්නේ. ප්ලාන්ට්ස් තියලා ලස්සනට මිර එකක් දාලා. ඉතින් ඒකත් මම එතනට අලව ගත්තා. ඉතින් ඔයා මේ අවුරුද්දේ කරන්න ඉන්න දේවල් නැත්නම් මේ අවුරුද්දේ කොහේ හරි යන්න ඉන්නවා නම් නැත්නම් මේ අවුරුද්දේ මොනවා හරි ගන්න ඉන්නවා නම් ඉතින් ඔයාලට මේ විෂන් බෝඩ් එකට ඔයාලගේ කැමතිම හීන ටික ඔයාලට දාගන්න පුළුවන්. ඉතින් ඔයා මේ විෂන් බෝඩ් එක ඔයාගේ රූම් එකේ පේන තැනකින්ම තියාගන්න. මොකද කියනවා නම් විෂන් බෝඩ් එකක් විදිහට අපි ගත්තොත් මේ විෂන් බෝඩ් එකකින් අපේ හීන හැබෑ කරන එක නෙමෙන්නේ. ඉතින් ඔයාගේ මේක පේන දුරින් තිබ්බොත් එහෙම අපිට හිතෙනවා අපි හැමතිස්සෙම දකින්න දෙයක් නැත්නම් අපි හැමතිස්සෙම පේන දෙයක් අපි කොහොම හරි කරනවා කියන හිතෙන් අපි මවා ගන්නවා. ඉතින් අපි ඒක කොහොම හරි කරනවා කියලා මවා ගත්තට වෙලන්නේ අපි ඒක පෙනෙ තියෙද්දි අපි ඒ වෙනුවෙන් වැඩ කරන්නත් පටන් ගන්නවා. විෂන් බෝඩ් එකක් කියන්නේ ඔයාගේ හීන හැබෑ කරගන්න පුළුවන් හොඳම මැජික් එකක් වගේ දෙයක්. ඒ නිසා ඔයා 2026 ඔයාගේම අවුරුද්දක් කරගන්න. ඉතින් දැන් මම කියවනේ මට ඕනෙම ටික විතරයි මම මේකට දාගත්තේ කියලා ඔයගොල්ලන්ට. ඉතින් ගොඩක් අය කරන වැරද්දක් තමයි ඔයාලා හිතනවා නම් ගොඩාක් ෆොටෝස් දාලා ගොඩාක් print out කරගෙන මේ විෂන් බෝඩ් එක පුරවන්න ඕනි කියලා. ඒක ගොඩාක් වැරදි වැඩක්. හීනවල ලිමිට් නැහැ කිව්වට මේකේ ගොඩාක් වෙලාවට අපි හිතනවා ගොඩාක් වෙලාවට ෆොටෝස් දාලා එතකොට පින්තූර අලවලා ලස්සන කරන්න ඕනි කියලා. හැබැයි විෂන් බෝඩ් එකක් කියන්නේ ඔයාගේ හීන ඇත්තම හීන. ගොඩාක් වෙලාවට රියලිස්ටික් නැති දේවල් පවා ඔයාලා මේකට දානවා. එතකොට ඔයාලා අර ඕනිම ටික ඔයාලට හොයාගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඕගොල්ලෝ නිකම්ම අතරමං වෙලා යනවා. නැත්තම් මේ විෂන් බෝඩ් එකෙන් ඕගොල්ලන්ට වැඩක් නැති වෙලා යනවා. ඒ හින්දා රියලිස්ටික් නැති එකක් දෙකක් ගලගත්තට කමක් නැහැ. ගොඩාක් දේවල් ෆොටෝස් අලවලා ඊස්තටික් වයිබ් එකට හදනවා කියලා ගොඩාක් වෙලාවට පින්තූර වලින් පුරවන්න යන්න එපා මේක. ඒ නිසා ඕගොල්ලෝ ඉස්සලාම තෝරගන්න ඕනේ ඕගොල්ලන්ට ඕනිම ටික විතරයි. ඊට පස්සේ ඕගොල්ලන්ට රියලිස්ටික් නැති දේවල් පොඩි පොඩියට එකක් දෙකක් තුනක් තෝරගත්තට කමක් නැහැ. ඇත්තටම මම ඕගොල්ලන්ට ඉස්සෙල්ලා කිව්වා වගේ හීනවල ලිමිට් එකක් නැහැ කියලා මම අදහස් කරේ. දැන් ඔයාලා හිතන්න ඔයාලා මේ අවුරුද්දේ මැදදී වගේ ඕගොල්ලන්ට මොකක්ම හරි දෙයක් ඕන වෙනවා විෂන් බෝඩ් එකට දාගන්න. ඉතින් අවුරුද්ද මැද කියලා එකක් නැහැ. ඕගොල්ලන්ට ඒක ලිමිට් කරන්න ඕනෙත් නැහැ. ඉතින් ඒක මේකට දාගන්න පුළුවන්. හරිම ලේසියට. ඒ වගේම තමයි ඕගොල්ලන්ට මම පේන දුරින් මේක තියාගන්න කිව්වට ඕගොල්ලෝ මේක ස්ටඩි ඒරියා එක ගාව තියාගන්න හදන්න එපා. එහෙම වුණොත් ඔයා ස්ටඩි කරන එක නවත්තලා මේක විෂුවලයිස් කර කර ඉඳී මම මේක කොහොමද කරන්නේ කියලා ඔයා ඒක විෂුවලයිස් කර කරම ඉඳී ඔයාලගේ ස්ටඩි කරගන්න වෙන්නේ නැහැ. ඒ හින්දා ස්ටඩි ඒරියා එක ගාව තියාගන්න එපා. ඔයාලගේ බෙඩ්රූම් එක ගාව ඔයාලා නිදා ගන්න තැන නැත්තම් ඔයාලා ඇඳේ ඉන්න තැන නැත්තම් ඒ හරිය වගේ තියාගත්තා නම් ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා. වගේම තමයි ඔයා විෂන් බෝඩ් එකක් හදද්දී ඔයාලා ෆොටෝස් තෝරගන්නානේ. මෙන්න මේ ෆොටෝස් ඕගොල්ලොන්ගේ හීනවලට යන්න තියෙන පාර හරිම දේශයෙන් කරගන්නවානේ. ඒ හින්දා ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලගේ හීනේ තියෙන ඒ පින්තූරේ ගැලපෙනවද නැද්ද කියලා අනිවාර්යෙන්ම බලන්න. ඔයාලට පොඩි එක්සැම්පල් එකක් කියන්නම්. මම තෝරගෙන තියෙනවා සාමාන්‍යයෙන් දැන් ටැබ් එකක් ගත්තොත් මම තෝරගෙන තියෙනවා Samsung ටැබ් එකක්. ඒක මට ඕනි iPad එකක් නෙමෙයි. එතකොට මම iPad එකක් ගන්න නැතුව මම Samsung ටැබ් එකක් තමයි ගත්තේ. ඉතින් ඒක පින්තූරේ හරියටම මගේ ටැබ් එකට ඕනි ටැබ් එක තමයි මම තෝරගත්තේ. Samsung A9 Plus එකක් තමයි මම තෝරගෙන තියෙන්නේ. ඉතින් මෙතනත් ඒක තියෙනවා. ඒ වගේම තමයි ඔයාලා ඒ වගේ දේවල් තෝරගන්නවා නම් ගොඩක් හොඳයි. දැන් ඔයාලට travel කරන්න ඕන නම් travel පින්තූරයක් තෝරගන්න. ඊට පස්සේ ඔයාලා යන්න ඉන්න තැනක් තියෙනවා නම් ඒ වගේ පින්තූරයක් තෝරගන්නවා. හිතන්න ඔයා යනවා කියලා ඕස්ට්‍රේලියා. ඉතින් ඔයාලට ඕස්ට්‍රේලියා පින්තූරයක් තෝරගන්න පුළුවන්. අනේ වගේ පොඩි පොඩි දේවල් ඔයාලා සැලකිලිමත් වෙන්න.
එතකොට ඔයගොල්ලන්ට ලේසි ඔයාලගේ ඩ්‍රීම්ස් වලට යන්න. ඒ වගේම තමයි ඔයාලා හිතනවා නම් මේක ඇත්තටම අපිට දැන් එක්ස්පෙන්සිව් කියලා හිතන්නකො. සමහරක් හීන හරිම එක්ස්පෙන්සිව්. ඒ එක්ස්පෙන්සිව් හීනවලට ඔයාලා හිතනවා නම් ඒක නිකම්ම අපිට සල්ලි හම්බෙයි, අපිට කොහෙන් හරි සල්ලි හම්බෙනකම් අපි බලන් ඉන්න ඕනේ. ඒක තමයි මේ විෂන් බෝඩ් එකකින් අපිට වෙන්නේ. එහෙම නැහැ. ඔයගොල්ලන්ට ඒක ඕනේ නම් ඒ එක්ස්පෙන්සිව් හීනේ ඕනේ නම් අනිවාර්යෙන් ඔයා සල්ලි එකතු කරන්න ඕනේ. නැතුව නිකම්ම හැමදේම හම්බෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාලා අනිවාර්යෙන්ම එක්ස්පෙන්සිව් හීනයක් වගේ ඔය වගේ රියලිස්ටික් නැති හීනයක් වගේ තියෙනවා නම් ඒ වලට ඔයාලා අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ. ඒ හින්දා අනිවාර්යෙන්ම මං කිව්වා වගේ රියලිස්ටික් එකක් දෙකක් දාගත්තට කමක් නැහැ. කියන්නේ රියලිස්ටික් නැති දේවල් එකක් දෙකක් දාගත්තට කමක් නැහැ. හැබැයි ඕගොල්ලෝ අනිවාර්යෙන් මේ වෙනුවෙන් ඔයාලා වැඩ කරන්න ඕනේ. හැමදේම නිකන් හම්බෙනකම් බලන් හිටියොත් කවදාවත් මේ විෂන් බෝඩ් එකෙන් ඔයාලට වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට ප්ලෑන් එකක් තියෙනවා නම් ඔයා ඩ්‍රීම් වලට යන්න මෙන්න මේ විදියට කියලා ඔයාලට මේ විෂන් බෝඩ් එක හදන්න හරිම ලේසි. ඒ වගේම තමයි ඔයාලගේ ඩ්‍රීම්ස් වලට යන්න පුළුවන් හරිම ලේසි ක්‍රමය ඒක තමයි. ඔයාලා ප්ලෑන් කරන්න මම මේ දේවල් හරියට මේ විදියට කරනවා. ඉතින් මම මේක මේ වෙලාවට පටන් ගන්නවා. අන්න ඒ වගේ ප්ලෑන් එකක් තියාගෙන තමයි ඔයගොල්ලෝ මේ විෂන් බෝඩ් එක අනිවාර්යෙන් හදන්න ඕනේ. නැතුව ප්‍රින්ටර්ස් එකෙන් අපි ෆොටෝස් ටිකක් print out අරගෙන ඒවා නිකම් බොරුවට විෂන් බෝඩ් එකක් කියලා හදලා නිකම් බොරුවට එක තිබ්බොත් වැඩක් නැහැ. ඉතින් ඕගොල්ලොන්ට ලස්සන ප්ලෑන් එකක් මේකට තියෙනවා නම් හරිම ලේසියෙන් විෂන් බෝඩ් එකක් කියන දේ අපේ ඩ්‍රීම්ස් කියන දේ හැබැයි කරගන්න පුළුවන් මේ අවුරුද්ද ඉවර වෙන්නත් කලින්ම. ඒ නිසා ඕගොල්ලොන්ට මේකට ප්ලෑන් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයා ඒකට වැඩ කරන්න. අම්මා තාත්තා කරන දෙනකම් බලන් ඉන්න එපා. ඔයත් ඒකට සපෝට් කරලා ඔයත් වැඩ කරන්න ඕනේ අනිවාර්යෙන්. ඉතින් මේ දේවල් තමයි ඕගොල්ලෝ ගොඩාක් වෙලාවට විෂන් බෝඩ් එකකින් කරන වැරදි නැත්නම් අඩුපාඩු ඒ වගේ දේවල් තමයි මේ තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මම හිතනවා ලස්සන විෂන් බෝඩ් එකක් හදලා ඔයාගේ ඩ්‍රීම්ස් වලට යයි කියලා. ඒ වගේම තමයි ඕගොල්ලෝ මේ දේවල් අනිවාර්යයෙන්ම කරලා බලන්න. ඇත්තටම ඕගොල්ලොන්ටම හිතෙයි මේ දේවල් කරද්දී ඕගොල්ලෝගේ හීනවලට යන්න පුළුවන් ලේසි පාරක් කියලා මේක. විෂන් බෝඩ් එකක් හදන්නම් වාලේ හදන්න යන්න එපා. එහෙනම් ඕගොල්ලොන්ට ලොකු ප්ලෑන් එකක් තියාගෙන ඒක හදන්න පටන් ගන්න එක ගොඩාක් හොඳයි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඒ හින්දා ඒක වෙනුවෙන් වැඩ කරන්න හැමදේම හරි ලස්සනට පිළිවෙලට කරගෙන යන්න කියලා මම ඔයගොල්ලන්ට ප්‍රාර්ථනා කරනවා. හරි දැන් මම මේක හදලා ඉවරයි. මේ තියෙන්නේ අවසානෙටම තියෙන විදිහ. හරි මිස්ටටි. ඉතින් ඉස්සරහ වීඩියෝ එකකදී මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේක කොහොමද ලස්සන පරිස්සමෙන් තියාගන්නේ 2026 ඉවරනකන් කියලා. ඉතින් ඉස්සරහටත් මේ වගේ ලස්සන vlogs බලන්න මාව subscribe කරලා තියාගන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. අද වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් තාම දවසක ලස්සන vlog එකකින් හම්බෙමු. එතකන් පරිස්සමෙන් ඉන්න. හැමෝටම සුබ දවසක්. බයි.